අපිට ගෙදර යද්දී පාන්දර 2ක් පහු. චතුරයි මමයි කියන්නේ හොල්මන් කියන දේවල් විශ්වාස කරපෙවුන් දෙන්නෙක් නම් නෙමෙයි. ඒත් මේ සිද්ධිය සිද්ධ වෙනකන් විතරයි. අපි දෙන්න පැය ගාණක් තිස්සේ බලාගෙන හිටියා. අයියෝ මං කිව්වනේ මචං බස් එක ගිහින්. එහෙම කියලා ඔහු මගේ උරහිසට හේත්තුවක් දාගත්තා. මමත් හිතුවේ මේ පාරත් ඔහුගේ කතාව ඇත්ත කියලා. එහෙම කියලා හිත ඉන්නකොට ඈතින් හද්ද පරණ බස් එකක් එනවා අපි දෙන්න දැක්කා. මගේ අම්මෝ ඇති යාන්තම් ආන්චතුරු බස් එකේ එනවා. මං එහෙම කිව්වම ඔහුත් නැගිටලා එබිලා බැලුවා. ආපෝ ඒකේ හැටි මොකද බං අවුරුදු ගානකින් සර්විස් කරලා නැහැ වගේ. අනේ මේ බං අපිට සර්විස් කරපු එකෙන් නැති වැඩක් නැහනේ. ඔන්න ආවෙකට නැගලා යමන් බං. එහෙම කියලා ඔහුට කිව්වා මගේ හිතේ පොඩි අමුත්තක් නොතිබුණාම නෙමෙයි. මොකද මේ බස් එකේ ඉස්සරහා නාම පුවරුවේ ගමනාන්තයක් ලියලා තිබුණේ නැහැ. ඒත් අපි ළඟින් ඇවිල්ලා ඒ බස් එක නතර කරා. අංකල් මේ බස් එක යනවද? චතුර ඩ්‍රයිවර්ගෙන් ඇහුවා. ඒත් ඩ්‍රයිවර් කිසිම උත්තරයක් දුන්නේ නැහැ. අංකල් මේ බස් එක හයර් දුවන එකක් නේද? කියලා දෙවෙනි වතාවටත් ඌ ඇහුවා. ඒත් රියදුරා කිසිම උත්තරයක් දුන්නේ නැහැ. බස් එක නවත්තන් හිටියා. මචං පොරගොළුද බං? කවුද බං දන්නේ? මෙන්න මේ යමන් බං. චතුරට එහෙම කියලා